කොහොමද? ආවෙන්න. කොහොමද? රෝද පුටුවක් හම්බුණා නේද? සතුටුද? ඊයේ ඇත්තට රෝද පුටුවක් නේ ලබලා දීලා තියෙනවා ඊයේ ආපු සහෝදරයෝ වගේ. කොහොමද නන්ද? සතුටුද? නිදිවරුවා? ඒ මොකද? රෝද පුටුව? ඇත්තටම රෝද පුටුව පරිත්‍යාග කරලා තියෙනවා මේ අපේ සහෝදරයෙක්. මම මේ වීඩියෝ එක මම මිට කලින් වීඩියෝ කරලා මේ මම දැම්මා මම එක පේජ් එකකට දාන්න කියලා කිව්වා. අම්බලන්ගොඩ පුවත් පේජ් එකට කලින් වීඩියෝ එකක් මේ මම කරලා ඒ අම්බලන්ගොඩ පුවත් එකෙන් එක සහෝදරයෝ වගේ දැකලා තමයි මේ ඊ ඇවිල්ලා මේ මම මේ නන්දට මේ රෝද පුටුව පරිත්‍යාග කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඇත්තට මේ රෝද පුටුව දුන්නු ඒ සහෝදරයන්ට ඇත්තටම දන්නේ නැහැ කවුද කියලා නමක් ගමක් අපි මුකුත් දන්නේ නැහැ. ඊයේ එවිල්ලා තමයි ලබා දීලා ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම ලොකු පිනක් මේ රෝද පුටුව මේ නන්දට පරිත්‍යාග කරේකට ඒ සහෝදරයන්ට අම්බලන්ගොඩ පුවත් පේජ් එකෙන් දැකලා ඇවිල්ලා තමයි ඒ සහෝදරයෝ බාර දීලා තියෙන්නේ. මේ රෝද පුටුව ඇත්තටම ලොකු පිනක් මේ ඒ සහෝදරයන්ට මේ රෝද පුටුව පරිත්‍යාග කරපු එකට ඒ නන්දට. තමයි මේ වීඩියෝ එක ගන්න ඉස්සෙල්ලා දාලා අනිවාර්යෙන්ම බලුම් මාමේ මේ කොහොම හරි දැන් ඕලන්ට ඉන්න තැනක් නේ ඕන. මේ අම්බලන්ගොඩ පුවත් පදින්නේ මමයි සහෝදරයෝ අතර කෙනෙක් දෙවිලා මේ වීඩියෝ දීලා ගියා මට ඒ දීපු මහත්යරත් ගොඩක් කිව්වේ. ඒක තමයි ඊළඟට ඒක දැකලා ඔව් විශාල අතරේ දෙවිලා මට ලබා දුන්නා. එයාමේ දීපු මහත්යටත් කවුරු හරි දුන්න මහත්යෙක් එහෙම ඉන්නවා නම් ඔව් මහත්යලා ලෝක පිනක් නෑ. අනිවාර්යෙන් මම දන්නෙත් නෑ මම මේ පෙරේදා මම වීඩියෝ එක දාලා ඊට පස්සේ මේ ඊයේ මම ওই අම්බලන්ගොඩ පුවත් එකට වීඩියෝ එක දුන්නා දාන්න කියලා. ඒ පාරේ ඒකෙන් දැකලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මමට තාම මොනවද කියන්න තියෙන්නේ? මට කියන්නේ කවුරු මේ කරා වගේ කවුරු හරි ඉන්නවා නම් ඔව් මට ඉන්නේ ගියක් දොරක්